ඔන්න ඉතින් මම තව කතාවක් ඉතින් අද අරන් ආවා. කතාවල ඉවරයක් නැහැ. ඉතින් මම මේ ළඟදීනේ ඉතින් පටන් ගත්තේ මගේ YouTube නාලිකාව. YouTube නාලිකාව ළඟදී පටන් ගත්තා. කතා ඉතින් පහුගිය ඒවා ටිකක් පහුගියවා තියෙනවනේ මට කියන්න. ඉතින් ඒවත් කියනවා මේ ළඟදී වෙච්ච දේවලුත් කියනවා. එතකොට ඉතින් අර ළඟ කතා ටික වැදෙනවා. හරිද? ඉතින් මං හිතන්නේ ඉතින් ඔයගොල්ලන්ට කතාවල වැඩි වීමක් තිබුණයි කියලා ලොකු ප්‍රශ්නයක් නෑ නේ. කතානේ ඕනේ. කතා ඕනේ. ඇත්ත කතා වුණාම තවත් ආසයි අහන්න. හරි. මම දන්නවා ඒක. හරි. ඉතින් අද කතාව මමයි වයිෆුයි ගමනක් ගිහිල්ලා වෙච්ච සිදුවීමක් තමයි ඉතින් මම ඔයගොල්ලෝ ගැන කියන්න යන්නේ. ඇත්තටම ඉතින් දැන් ක්‍රිස්මස් පහුණාන්නේ. ක්‍රිස්මස් දවසට ඉස්සෙල්ලා ඉඳන් අපි ප්ලෑන් කරගෙන හිටියා මේ වයිෆ්ගේ යාළුවෙක්ගේ ගෙදර යන්න ඕනයි කියලා. මොකද කාලෙකින් යන්නත් බැරි වුණා. එයාගේ ගෙදර යන්න ඕනේ කියලා. පොඩ්ඩක් මීගමුව පැත්තට වෙන්න ඉන්නේ යා. ඉතින් අපි උදෙන්ම ඉතින් ලෑස්ති වෙලා කාලා බීලා මං හිතන්නේ අපි ගියේ ක්‍රිස්මස් එක දවසේ ගියේ. ඊට පස්සේ ක්‍රිස්මස් එකට පස්සේ දවසේ අපි ගියේ දැන් 25 නේ ක්‍රිස්මස්. අපි ගියේ 26 ක්‍රිස්මස් එකට පස්සේ දවසේ 26 නේ. 26 තමයි අපි ගියේ. ඉතින් ඒ කියන්නේ පෙරේදානේ. මට මේ හරියට දිනේ හොයාගන්න බැරි වුණා. ඉතින් මේ උදේ පාන්දරම ලෑස්තිලා දවල්ට කාලා එහෙම ගියා. ගිහිල්ලා යනකොට ඉතින් අපි මේ වාහනේ තමයි ගියේ. ගිහිල්ලා අපි එහෙට යනකොට සාමාන්‍යයෙන් හවස 3-4 වගේ වෙලා. ඉතින් ඊට පස්සේ අපි යනකොට ඉතින් අපිව පිළිගත්තා. ඉතින් යාත් එළියට ආවා. අම්මට සිරි. ඉතින් අපේ වයිෆ්ගේ යාළුවා දැක්ක හැටි ඉතින් මාර ලස්සනයි මරු කඳ. උස්සයි. බැඳලා නැහැ. කෙල්ල බැඳලා නැහැ. වයසට යනවා. ගෙදරට වයසට යනවා. කෙල්ල බැඳලා නැහැ. මාර ලස්සනයි. කෙල්ලත් අපේ ගෑණි වගේමයි මාර ලස්සනයි. ඇඟ ෂේප්. මං ඉතින් ඔයගොල්ලන්ට ඉතින් පොඩ්ඩක් වර්ණනා කළොත් ඉතින් මෙයාගේ ඇඟේ ලස්සන ගැන මට බාහිරින් පෙනිච්ච විදිහට ඉතින් බලනවන්නේ බාහිර ස්වරූපය. එයා මාර විදිහ ලස්සන තන් දෙකක් තියෙන ලොකුවට මං හිතා මට ඇතරම දැන් මැවිලා පේනවා මේක කොහොම තියෙන්නේ කියලා. හරිද? ලස්සනට ඇඳුම උඩින් හොඳ ටයිට් එකට ඇඳලා හිටියේ. හොඳට එළියට ගෙරලා තියෙනවා. මේ ඊට පස්සේ පොඩ්ඩක් මේ යටට වෙන්න හොඳට කකුල් දෙක හොඳට පේන්න තිබුණා. තෙල් ගතියට ලස්සනට තලලු එක්කෙනෙන්නේ. මොබයිල් ටික ගානට මම මොබයිල් බලන එක නම් බලනවා. ඉතින් ලස්සනට ගානට තියෙනවා. එයාගේ ලස්සන කකුල් දෙකක් තියෙන්නේ. හරිම ලස්සනයි. ඉංග එහෙම හරිම හීනි. ඇත්තටම මට හිතා ගන්න බෑ දැන් පොඩ්ඩක් ඉතින් සාමාන්‍යයෙන් අවුරුදු දැන් ඇති මං හිතන්නේ යාට අවුරුදු 35ක් වගේ. ඉතින් මේ වයසේදී ඕම තියාගෙන ඉන්න එක හරිම වැදගත් නේද? හරිම ලස්සනයි. දැකුම් කලුයි. හරි. ඉතින් මේ අපි ඉතින් හවසට තේ බිව්වා. එහෙම කළා. ඉතින් සතුරු සාමිචියේ දීලා හිටියා. ඉතින් ගෙදරට වෙලා කට්ටියත් එක්ක පුටුව උඩ එහෙම ඉඳගෙන ඉන්නවා. දැන් ඉතින් අපි කතා කර ඉන්නකොට ගෑණි හරිම ආසයි මේ එහෙම කතා කරනවා. ඉතින් එහෙනම් ඉතින් අපේ කෙනා කියනවා ඉතින් එහෙනම් වාම තියාගන්න එහෙම කියනවා. ඉතින් වා දෙන්නේ නැහනේ එයා කියනවා. එහෙම කියනවා. හරිද? ඉතින් මේ කොහොම හරි ඔහොම ඉතින් විහිළු තාලුවෙන් කාලය ගත වුණා.
ඊට පස්සේ ඉතින් දැන් අපි දැන් රැයටත් කෑවා. රැයටත් කන්න ඉන්න කිව්වා. ඉතින් රැයටත් කෑවා. අප්පරසි රැයට කාලා එන්න හදනවා විතරයි. ඔන්න පොදයක් වැටෙනවා. දැන් මොකද කරන්නේ? පොදේ ඇස්සේ දැන් එන්නත් බෑ. දැන් ඉතින් මාත් කල්පනා කරනවා දැන් මට වැඩට යන්නත් ඕන ඊළඟ දවසේ. මේ දැන් මෙයා ඉන්නත් කියනවා. දැන් ඒ අතරේ මෙයා ඉන්නත් කියනවා. හරිද? අපිට රැයට කාලා උදේටත් කාලා අපිටත් වෙන්න උ ගෙදර යන්නේ කියලා අද නිවාඩුවක් දාන්නකෝ. එහෙම කියලා කියනවා. ඉතින් අපේ වයිෆුත් අහුවානේ මේ වාට බැයිද පොඩ්ඩක් කතා කරලා ඉතින් නිවාඩුවක් දාගන්න. මම ඉතින් දැන් 17 කල්පනා කරනවා දැන් ක්‍රිස්මස් දවසේ පස්සේ දවසේ වැඩත් වැඩි යන්න නැතු ඉන්නත් බෑ. මම ඉතින් ඊට පස්සේ කොහොම හරි ඉතින් නිවාඩුව සම්මත කරගත්තා. කොහොම හරි ඉතින් සම්මත කරගත්තා. ඉතින් මටත් මේ මහරය ගිහිල්ලා පාන්දර යන්නත් බෑ. ඉතින් කොහොම හරි සම්මත කරගත්තා. වැඩි හරි. දැන් ඉතින් රැයට කෑවා. රැයට කාලා අපි කට්ටිය ඉතින් ෆිල්ම් එකකුත් බැලුවා. එයාගේ දැන් මල්ලි කෙනෙකුත් ඉන්නවා. මම ඇහුවා ඉතින් මල්ලි එන්නේ කීයටද? එයා කිව්වා මල්ලි එනකොට සාමාන්‍යයෙන් අද එයාගේ යාළුවෙක් ගෙදර ගිහිල්ලා එනවායි කියලා කිව්වා. 12 විතර වෙනවායි කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඉතින් රෑ දැන් 7-8 වගේ වෙලා ඊට පස්සේ අපි දැන් ෆිල්ම් එකක් බලලා ඉවරයි. ඊට පස්සේ මේ මොකද කරන්න කියලා මට දැන් මේ පොඩ්ඩක් දැන් මේ මට මාර ආසාවයි මේ කෙල්ල ගැන. හරිද? මට මේ කෙල්ල ගැන පුදුම ආසාවක්. කෑදර කමක් දැන් තියෙන්නේ. මට මේක මොකක් හරි දැන් කරගන්න ඕනේ. කොයි පැත්තකට හරි පෙරලා ගන්නයි ඕනේ. හරිද? පොඩක් අපේ ගෑනට තේරිලා තිබුණේ මොකක් හරි මං ගැන මොකක් හරි දින කීප පාරක් මට ඉඟිමිඟි පෑවා. මම බලන සැන මම බලනවා ඉතින් තනින් තන නෑ කෙල්ලා පස්ස හරෝල යනකොට පස්ස දිහා බලනවා. එතකොට අපේ ගෑණි පොඩ කකුල පාගනවා. අර මෙහෙ මම බලාගෙන ඉන්නේ. හරිද? මේ මොකක් හරි මට ඊට පස්සේ අපි අර කෙල්ල නැති වෙලාවක් කිව්වා ඔයාට ආසද යාළුවා ගැන කියලා. මම කිව්වා ආසාව තියෙනවා මිදිතිත්ත කියලා. ප්ලෑන් එකක් ගහන්න බැරිද කියලා හුවා. මම කෙල්ලව පොඩ්ඩක් කරකවලා දෙන්නම් කිව්වා. දැන් වයිෆ් මෙහෙම කියද්දි මම කොහොමද දෙයියනේ ආක බලාගෙන ඉන්නේ නේ. මං හිතන්නේ ඉතින් මම වයිෆ්ටත් ඉතින් උදව් කරනවානේ නේද පොඩ්ඩක් එළියට ගිහිල්ලා සතුටු වෙලා එන්න. ඉතින් ඒකින්ද වෙන්නේ නැති. වයිෆ් පොඩ්ඩක් මටත් ඉතින් chance එකක් අරන් දෙන්න හදන වෙලාවේ මොකදද මම පස්ස බලන්නේ නේ. ඉතින් මම පොඩි යෝජනාවක් කළා. මම ওই දැන් එක සයිට් වල බලන පිස්සු කවද තියෙනවානේ ගේම්ස්. අපි ගේමක් කරමුද කියලා. හරිද? ගේම තමයි මොකද දන්නවද? දැන් අපි තුන් දෙනා පොඩි බෙන්ච් එකක් වටේ ඉඳගෙන ඉන්නවා. බෝතලයක් අරන් ওই බෝතලේ මැද තියලා කරකවනවා. හරිද? කරකවලා ඒ ස්ටෙප් බයි ස්ටෙප් එක වැඩ කටයුතු මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා ඇති සාමාන්‍යයෙන්. ඉතින් මේවා අහන අය දන්නවනේ වීඩියෝස් බලලා මොකද්ද කියලා. හරි. ඊට පස්සේ කොහොම හරි අපි වයිෆ් ගියා. මං හිතන්නේ යාර ළමයා හිටිය කුස්සිය ඇතුළට ගියා. මොකක් හරි කතා කරගත්තා. කතා කරගෙන ආවා. එන ගමන් දොරෙන් එළියට එන ගමන් මට එහෙම තම්බෙක උස්සලා ඕකේ කියලා කිව්වා. යක්කු අධ්‍යපෝ මේ ගෑණි කරගෙන තියෙන්නේ. දැන් මගේ ඇඟ නිකන් කූල් වෙලා වගේ. මගේ බඩ ජොර ගන්නවා වගේ. මොකක් හරි දෙයක් කර අපිට සාර්ථක වෙනකොට සාමාන්‍යයෙන් බඩ බුරුල් වෙන ගතියක් එනවා. මට නම් එහෙම එනවා. ඒක මටත් දැනීගෙන එනවා වගේ. හරිද? කොහොම හරි වැඩේ දැන් නම් මිෂන් කම්ප්ලීට්. හරිද? දැන් ඉතින් මට තියෙන්නේ බඩු ගේන එක තමයි. මම බඩු ගේන කියන්නේ මහලු දෙයක් නෑ. හිස් බෝතලයක් වාගන්න ගෙදරක හිස් බෝතල් තියෙනවනේ නේ. තව මම කල්පනා කළා මගේ දැන් ප්ලෑන් එකක් මම ටට්ටක් ගාලා ප්ලෑන් මගේ ඔළුවේ වැදුනා. මම ගියා එළියට ගියා. මම පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් කියලා සුපර්මාකට් ගිහිල්ලා අර සාමාන්‍ය අර කිරිහට්ටි දෙකක් අරන් ආවා. තව පෙබල්ස් පැකට් දෙක තුනක් අරන් ආවා. ওই ටික අරන් ඇහිලා දැන් මම දැන් රෑ 8 9 වගේ වෙලා. දැන් අපි ගේමට ලෑස්ති. හරිද? ඔන්න දැන් අපි කෙල්ලේ කාමරේට ගියා. මොකද සාලි කරන්න බෑ. මලේ ආවොත් එහෙම මල කෙලියයි නේ. අපි මම දැන් ඉස්සෙල්ලා ප්ලෑන් කළේ අපි කාමරේට ගියා. කෙල්ලගේ කාමරේට ගියා. දොර වහගත්තා, උල් දාගත්තා, ජනෙල් වල කර්ට්ස් වහගත්තා. හරිද? සද්ද එන්න පොඩ්ඩක් එයාගේ කාමරේ සෙට් එකක් තියෙනවා. ওই සෙට් එකක් දාගත්තා. හරිද? එයාගේ ඇඳයි යා තව මොකක් හරි ඇඳක් තියාගෙන ඉන්නවා. කවුරු හරි ආවොත් යාළුවෙක් හරි කවුරු හරි නිදා ගන්න. ඇඳන් දෙකේ දැන් අපි මැද තියාගෙන මේසේ දැන් අපි ඇඳන් දෙකේ දෙපැත්තේ ඉඳගෙන ඔන්න දැන් වැඩි.
හරිද වැඩි පටන් ගත්තා. හරිද ඔන්න දැන් මේසෙන් වැදින් තිබ්බා බෝතලේ යාද යාළුවයි යාළුවේ ආයේ දෙන්න දෙක පැත්තක මම එක පැත්තක ගෑනු දෙන්න එක පැත්තක මම එක පැත්තක ඔන්න ඊට පස්සේ දැන් මම ආවෝ දැන් මම දන්නේ නැහැ මයි ගෑණි නම් දන්නවනේ රූල්ස් හරිද මම ආවෝ දැන් රූල්ස් දන්නවද අරකි ඉන්නවා බේබි ඈ මොනත් රතු වෙලා කිල්ලකේද මට පේනවා බිම්බලාගේ ඔළුව වෙනවා හරිද මට තේරුණා ගෑණි රෙමීසරේ යටින් හොව අප්ලික් කරලා යාළුවා ඕකේ කිව්වා මට තේරුණා වැඩේ ගොඩ කියලා ගෑණි ඔක්කොම විස්තරේ කියලා කොහොම හරි කෙල්ලව වටේ කරකෝගෙන මොකද වේලි වේලි ඉන්න කෙල්ල කවුරුවත් නැති වෙලාවේ අර මං කියලා තියෙනවා ඉස්සර වීඩියෝ වල අන්ධකාරයේදී හැංගීම් ඇවිස්සුනහම සමහර අයගේ ලැජ්ජා බය නැති වෙලා යනවා. දැන් මේ අවස්ථාවේ මේ කෙල්ලටත් වෙලා තියෙන්නේ ලැජ්ජා බය නැති වී යාමක් වගේ දෙයක්. හරිද? මේ කෙල්ල කොහොම හරි කැමති වෙලා තියෙනවා. හරිද? දැන් හරි. දැන් ඉතින් වැඩේ මට පටන් ගන්නයි තියෙන්නේ. මම කිව්වා පළවෙනියම තමයි මගේ පැත්තට හරි වාකාගේ හරි පැත්තකට පොලේ මේ බෝතලේ මූඩිය තියෙන පැත්ත කරපුණොත් එයා මුලින්ම මේ මොකද්ද මම කිව්වේ උඩ ඇඳුම මොකක් හරි එකක් ඇඳලා ඉන්න එක ගලවන්න ඕනේ කියලා. හරිද? දැන් මරුවා. දැන් මම කල්පනා කළා නේ මට ඕක ඇදියන්. දැම්මම ඕනේ නැහැ. දැම්මම මෙච්චර ඉක්මනට මට මේක ඉවර කරන්න ඕනේ මාව හොඳට හොට් වෙන්න ඕනේ කියලා. හරිද? හරි. ඒ විදිහට තමයි මම දැන් මේ ගේම පටන් ගන්න. හරිද? ඔන්න දැන් බෝතලේ කරකෙව්වා. කිව්වාසේම මගේ පැත්තට තමයි කරකුනේ. හරි. දැන් ඔන්න මම බොත්තම් ටික ගලවලා අයින් කළා. දැන් වෙස්ට් එක තියෙනවා. වෙස්ට් එක පිටින් ඉන්න හැදුවාම නෑ ඕක ගලවන්න කියලා අපේ එක්කෙනා කිව්වා. හරි. දැන් වෙස්ට් එකක් ඕනේ නෑ නැත්තම කිව්වොත් උඩේ ගලවන්න පුළුවන්. වෙස්ට් එක පිටින් ඉන්න කතාව නෙවෙයි. හරි මම වෙස්ට් එකක් ගලව ඕකේ. මට මොකද? මම මගුලක් කෑ. ඕක ගලවන්න ඔක්කොම ටික නේද ඉන්න තමයි මට ඕක. හරි. කොහොම හරි කතාව හරි. දැන් ඉතින් උඩ ඇඳුම වෙස්ට් එකත් එක්කම ගලවලා දැම්මා. දැන් කෙල්ලෝ දෙන්න අර කෙල්ල දැන් මගේ දිහා බලනවා. දැන් වෙස්ට් එකක් නෑ. පොඩ බලනවා මං දිහා. හරිද? දැන් මුලින්ම වීලු කාලු කර හිටපු කෙල්ලනේ මගේ පැත්තට දැන් ඉතින් බෝතලේ හැරුණා මම ගැලවුවා. දැන් මගේ පැත්ත දැන් කෙල්ල බලනවා. හරිද? කෙල්ල හොරෙන් බලනවා. පොඩි ලැජ්ජාකමක් පෙන්නනවා. හැබැයි මට පේනවා දැන් ලැජ්ජාව නෑ කියලා. බොඩි කෙල්ල පොඩි ෂෝ එකක් වගේ කෙල්ලට එකපාරටම මේ ලැජ්ජාව නැහැ කියලා පෙන්නන්න බෑනේ. කෙල්ලෙක් නේ කොහොම වුණා. හරි කෙල්ල ඉතින් දැන් බලාගෙන සමහර වෙලාවට මන් දිහා බලනවා. hina වෙනවා. පීලුවට වගේ hina වෙනවා. ඊට පස්සේ ඔන්න දැන් ආයෙසරයක් ඔන්න මම කිව්වා හරි ගේමෙන් පටන් ගමු වැඩි වෙලාවක් ගන්න බෑනේ ගේමෙන් පටන් ගමු කිව්වා හරි දැන් ඔන්න ආයෙසරයක් කවුද දැන් බෝතලේ කරකවන්නේ කියලා කිව්වා අපේ ගෑණි කිව්වා ඔයා කරකවන්න කියලා එයාගේ යාළුවගේ අතට දුන්නා හරිද හරි කෙල්ලත් ඉතින් පොඩ් බොරුවට වැඳලා බොරුවට බෝතලේට වැඳලා ඔන්න කැරකෙව්වා අම්මට සිරි කෙල්ලගේ පැත්තට කැරකුණේ හරිද දැන් ඉතින් සෙකන්ඩ් chance එක කෙල්ලට තමයි දැන් ඉතින් තියෙන්නේ හරිද chance එක කියලා මම කියන්නේ කොහොම හරි දැන් ඉතින් කෙල්ල දැන් උදාදිමදි කරනවා අපේ ගෑණි කිව්වා දැන් ඉතින් ගලවන්නකෝ දැන් ගේම නම් ගේම කියලා කිව්වා හරිද ඊට පස්සේ අපේ ගෑණි හිමිසරේ පිටිපස්සේ මේ බොත්තම් ටික කෙල්ලගේ ගලවුවා කෙල්ල දැන් ඕකේ කිසිම දෙයක් මොනවත් එපා කියන්නේ එහෙම නැහැ හරිද අපි ඒ කෙල්ලත් හිමිසරේ ඉස්සරහා මේ මොනවා හරි මොකක් හරි ගැටයක් දාලා තිබුණා ඒකත් ගැලෙව්වා ඒ කෙල්ල විසින්ම අපි ගෑණි කරපු වැඩේ හිමිසරේ උඩ මේ අය ගැලෙව්වා හරිද දැන් යකෝ මේක යටට ඇඳලා ඉඳලා තියෙන බ්‍රා එකක් පමණයි හරිද අම්මට සිරි දැන් මාර ලස්සනයි හරිද මාර ලස්සනයි කිව්වොත් ලස්සනයි හරිද මේක බෝල ගෙඩි දෙකක් වගේ මම ඔයගොල්ලන්ට කිව්වානේ මම දැක්කේ නෑනේ දෙයියනේ දැන් දකින්න වැස් දෙකට හරිද බෝල දෙකක් වගේ ලස්සනයි එක තනක් උඩ තියෙනවා ලස්සනට මොකද්ද මේ උපන් ලපේකුත් මට
මට මම දැන් මීසරේ ඉන්න ගමන් කොහොම මිරිකගෙන ඉන්නේ මම දැන් යට දැන් මට පේනවා ඒ කෙල්ල දැන් ඔලු උස්සලා hina වුණා හරිද දැන් අපේ ගෑණිත් කොහොමද මගේ යාළුවාගේ ලස්සන කියලා අහන මං කිව්වා මරු ක්වොලිටි මට තියනවා නම් උඩම තමයි කියලා හරිද ඊට පස්සේ දැන් පොඩි වෙලාවක් ගේම නවත්තනවද මං කිව්වා පොඩ්ඩක් වෙලාවකට විනාඩි 5කට වගේ ගේම නවත්තමු කියලා හරිද ඊට පස්සේ මම කියන්නේ දැන් මොකද්ද කරෙන්න ඕනේ මං කිව්වා පොඩ්ඩක් යාළුවා නැගිටින්න කියන්නකෝ හරිද ඊට පස්සේ අනේ නම කියලා මම නම කියන්නේ නැහැ නැගිටින්න පුළුවන් කියලා කෙල්ල ඉතින් නැගිටලා කොහොම මම කිව්වා පොඩ්ඩක් මේ එළිය තියෙන තැනකට එන්නකෝ පොඩ්ඩක් බලා ගන්න කියලා ලස්සන ඔයාගේ මම කෙල්ල ආවා කෙල්ල ඇහිලා දැන් පේන්න ඉන්නවා දැන් ප්‍රායක පිටින් ලස්සන ඇත්තම කිව්වොත් නම් මේක නම් මාර ලස්සනයි ඉංගත් මං කියවනේ කෙල්ල ගෑංග ෂේප් මාර ලස්සනයි තෙල් බේරන ඇඟක් මාර ලස්සන කඳක් තියෙන්නේ හරිද මාර ලස්සන කඳක් ගුරියේ ඉඳන් ඒ කියන්නේ ධාරේ ලස්සනට බඩ දිගේ ගිහිලා තියෙන චූටියට ලස්සනට මවිල් පේලියක් පල්ලෙහාට වෙනකන් ගිහිලා තියෙනවා ඒක නම් ඇත්තටම අඹපු පිළිමියක් වගේ මේ කෙල්ල මන් දන්නේ මොකට කැමති වුණාද මේ වගේ දෙයකට ඇත්තටම මොකද මේ කෙල්ල බඳින්න නැතුව ඉන්නේ කියලා දැන් මට මාර ප්‍රශ්නයක් මටම කියපු ගෑණියෙක් මේනා මටම දීපු කේක් කෑල්ල මටම ආදරය කන්න තියෙනවා නම් මාරු කොමාරි කරනවා හරි ඉත දැන් ඉතින් දැන් කෙල්ල හොම පෙන්නනවා පෙන්න ඉඳලා ඔයිටඩිය බෑ උණුසුම යනවා මං කිව්වා හරි ගේම් පටන් ගමු දැන් මම බැලීම නම් නවතින්නේ කෙල්ලත් වහන්න යන්නේ කෙල්ල බලන්න ඕකේ බලන්න දීලා ඔහේ ඉන්නවා කෙල්ලත් මාත් එක්ක hina වෙනවා කෙල්ල බොරුවට සමහර වෙලාව දැන් නම් පොඩ දැන් ලැජ්ජාව අඩු වේගෙන යන්නේ කෙල්ලගේ කෙල්ල පොඩ දැන් කෑ ගන්නවා hina වෙන්නත් පටන් ගත්තා දැන් උඩ ඇඳුමක් ගලවලා ඉන්නේ ඔන්න ඊට පස්සේ දෙවනි chance එක අපේ ගෑණි කැරකෙව්වා බෝතලේ කැරකෙව්වා ඒකත් අර කෙල්ලගේ පැත්තටමයි මාළු ලව්වයි මං කිව්වා දෙවනි එක නම් තියෙන්නේ එක පාටම ඕනේ යට ඒක ගලවන්න යට සායේ ගලවන්න යට ඇඳුම හරි මොකක් හරි ඒක ගලවන්නයි තියෙන්නේ දැන් මට ඒ වෙලාවේ මට මතක නැහැ මොකක්ද දෙක නිටි කියලා හරියට එකක් ගැලෙව්වා අම්මට සිරි ඒ අනිත් එක දැන් ඉතින් මට නම් දැන් මගේ දැන් සීමා ඉක්මවා ගොස් ඇත හරිද දැන් නම් සීමා ඉක්මවා ගොස් ඇත හරිද දැන් යට මෙයා ගැලෙව්වට පස්සේ දැන් ධනහිස ගාවට නිකන් සාය තියෙනවා හරිද යට දැන් ලස්සනට පේනවා කකුල් දෙක එහෙම හොඳට මහතට තියෙනවා කෙල්ලගේ දැන් උඩ මහත නම් උඩ ලස්සන නම් යට කෙට්ටු වෙන්න මේ කැන්ට ලෙඩක් නැහනේ මාර ලස්සනයි ඇත්තම කිව්වොත් ලස්සනයි දැන් නම් ටික හෙළුවෙන් තමයි මේ කෙල්ල දැන් මං ඉස්සරහට ඉන්නේ හරිද හරි ඊළඟ අවස්ථාවේදී දැන් ඔයිටරිය මම ඊට පස්සේ කියන්නම් මේ කෙල්ලගේ ලස්සන පස්සේ තමයි එළි වෙන්නේ මේකේ කොහොමත් අවසාන එළි වෙන්නේ කැරකෙව්වහම දැන් අනේ මගේ ගෑණිගේ පැත්තට දැන් කාම එකක්වත් කැරකුන්නේ අන්න ඒ අවස්ථාවේ නම් ගෑණිගේ පැත්තට කැරකුණා ගෑණි අනේ ඉතින් අපේ ගෑණිට ඉතින් මහ ලොකු ලැජ්ජාවක් නැහැ ගෑණිගේ ෂේප් ලස්සනයි හැබැයි අර යාළුවගේ ඉස්සරහ මන් දන්නේ නැහැ යාළුවගේ ඉස්සරහ මීට ඉස්සෙල්ලා ඉඳලා තියෙනවද කියලා මෙච්චර ඕපන් ගෑණි සමහර විට මීට ඉස්සෙල්ලා මටත් ඉස්සෙල්ලා මේ ගෙවල් වල ඇහිලා මෙහෙම කොහොම හරි ඉඳලා තියෙනවද දන්නේ නැහැ මේ වගේ දෙයක් කතා කරගත්තේ මට ඒකත් පොඩි සැකයක් ආවා ඒ වෙලාවේ හරි කොහොම හරි ගෑණි අපේ කෙනාට මම කිව්වා හරිවා උඩින්නේ හරි අපේ යාළුවා පටන් ගත්තේ ඔයා යටින් පටන් ගන්න කියලා අපේ ගෑණි ඉතින් යට ඇඳගෙන හිටියේ කලිසමක් ඒ වෙලාවේ ඒක ගලවලා දැම්මා දැන් ගෑණිගේ දැන් එයා යට ඇඳුම පිටින් ඉන්නේ හරිද අපේ ගෑණිගේ යාළුවා දැන් අපේ ගෑණි විහිළු කරන අම්මට සිරි ඔයාගේ ලස්සන ගියේ ඒකී එමින් සැරේ අපේ මම හිටගත්තනේ ඔයත් හිට ගන්න කියලා කිව්වා හරිද හිටගත්තා අර ගෑණිගේ පස්ස අපේ ගෑණිගේ පස්සට ගහුවා එකක් අපේ අරගේ කෙරෙල හරිද මට ඕවා මාර ජොලියා හොඳම එකක් ගහන්න කියලා තව හයියෙන් මේ කෙල්ල ආයෙත් එකක් ගැහුවා අනිත් අට්ටමට
හරිද? ඊට පස්සේ අපේ ගෑණි යහුවා අය තව මොනවද කරන්න තියෙනවද කියලා. හරිද? ඊට පස්සේ අපේ ගෑණි දෙමින්සරේ දැන් අරකි ළඟට ආවනේ. මේ අරකිගේ මූණ ඔළුවෙන් අල්ලලා මේ මෙතන මේ කිගේ මේ අපේ ගෑණිගේ මේ ඉම්ම කාඩ් ලං කළා. හරි. ආලා අර කිව්වා අම්මෝ සුවඳයි පස්සේ ඔය සුවඳ පස්සේ බලන්නම් මම කියලා කිව්වා. මට තේරුණා මේකෙම ඒකටම කැමතියි වගේ. මයි ගෑනට පොඩි කැමැත්තක් තියෙනවා. හරි. දැන් මයි මට කැමැත්තක් නැද්ද මේක? හරි. හරි කමන්නේ. ඊට පස්සේ ඔන්න මගේ chance එක මම කැරකෙව්වා. කැරකුනේ මගේ පැත්තට නෙවෙයි කෙල්ලගේ පැත්තට. මේ කෙල්ලගේ අර මයි ගෑනගේ පැත්තට තමයි මේ බෝතලේ කැරකෙන්නේ. මං කිව්වා දැන් ඉතින් ඔක්කොම හරි. දැන් නම් මරු chance එක මට තමයි දැන් ඉතින් බලන්න තියෙන්නේ සංදර්ශන බල ඉන්න තියෙන්නේ. ඇඳුම් මම ඇඳගෙන ඉන්නේ. මං කිව්වා දැන් නම් ඉතින් වා යට ගැලෙව්වනේ. එහෙනම් ඉතින් උඩ ඉතුරු එකක් ගලවන්න. ගෑණි අපේ ගෑණි හිමිසරේ කෙල්ලගේ බ්‍රා එකේ පිටිපස්සේ කටු දෙක පැන්නුවා. දැන් ලූස්. හරිද? දැන් ගලවලා තියෙන්නේ. දැන් මේක නිකන් එල්ලිලා තියෙන්නේ කරෙන්. හරිද? මං කිව්වා ඔහොම ඉන්න මම ඊටු ටික කරන්නේ කියලා මම ළඟට ආවා. කෙල් කිසිම විරෝධයක් පාන්නේ. මම ළඟට ඇවිල්ලා හිමින් සැරේ කෙල්ලගේ බ්‍රා එක අයින් කළා දැම්මා. ඒක නම් මහ විශාල ප්ලේග්‍රවුන්ඩ් එකක්. ලස්සන කුක්කු දෙකක්. ඒක කිරි පිරිච්ච කුක්කු දෙකක්. මොකද්ද දෙයියනේ මේ? මම කිව්වා එයාගේ නම කියලා පොඩ්ඩක් ඇඳ උඩ නිදා ගන්න කකුල් දෙක පල්ලෙහාට දාලා කියලා. හරිද? මං කිව්වා මගේ ගෑණිගෙන් අහුව පොඩ්ඩක් මම අල්ලන්නද? අපේ ගෑණි ඉගිමරලා අල්කිගෙන් අහුවා කමන්නේ කියන්නද කියලා. අරකි යක්කෝ මම හිතපු නැති උත්තරයක් දුන්නේ. ඉතින් අර කෙල්ල අනේ ඔයා එන්න කියලා කිව්වේ නැද්ද? මගේ නමක් කියලා කතා කරා. දැන් මට මේක නම් ඇත්තටම පිස්සුවක්. හරිද? මගේ දැන් ජොකා පලාගෙන එළියට එන තරමට මගේ අරක හරිද? මම කරපු වැඩේ කෙල්ල ගාව ලස්සනට මම හැඩ බැලුවා මුලින්ම. මට දැන් මයි ගෑණි ඉන්නවද කියලා මතක නැහැ. මේක ලස්සන වට කුරුවට යකෝ මේක බෝල දෙකක් වගේ ඇඟ උඩ තියෙන නිකන් බුබ්බුලාකාර ෂේප් බෝල දෙකක් ලොකුයි මහතයි උඩ මොකද්ද මේ පොට් එක තියෙනවා ලස්සනට. ඒ කියන්නේ කිව්වොත් එතකොට කුක්කු දෙකේ මේ තන කුඩුව ටිකක් විශාලට ලස්සනට තියෙනවා. ඒ කියන්නේ මගේ ගෑණිගේ නම් චූටියට තියෙන මේ තන කුඩුව මෙයාගේ ටිකක් ලොකුයි. ඒ වගේම කළු පාට තන පුඩුවේ කළු පාට ප්‍රදේශය ටිකක් විශාලට තියෙනවා මෙයාගේ. මොකද තන් දෙකත් ලොකුයි. මාර ලස්සනයි මේක. හරිද? ඇත්තටම දැන් මම මේ කියනකොට මම මේක මවාගෙන මේක කියන්නේ මට පේනවා මේක. හරිද? මට දැන් දුවගෙන යන්න හිතයි එතෙන්ට. හරිද? ඒකේ ලස්සන යාන්තමට ලස්සනට මවිල් ටිකක් ඒක උඩ තිබුණා. හරිද? ඒක උඩ තිබිච්ච අර බර්ත් මාක් එක ඒකේ ලස්සන තෙල් පිරිච්ච කඳක් මේක. මම හිමින් සැරේක තනක් අත් දෙකෙන් බදා ගන්න නැතුව එක අතකින් බෑ දෙයියනේ ඒක. අත් දෙකෙන්ම ඇල්ලුවා එකක්. මාර රස්නේ. අර කෙල්ලගේ කට එක පාරටම ඇරුණා. ඒ කෙල්ලගේ එක අතක් එයාගේ එක තනකට ගිහිල්ලා එයාගේ එක තන එක කුඩුව එයා හිමින් සැරේ අත ගන්න ගත්තා. ඊට
ඊට පස්සේ මගේ ගෑණි ලං වුණා. මට තේරුණා මගේ ගෑණිටත් යම්කිසි ආසාවක් ඇදිලායි කියලා. අපෝ ඒක දැක්කම ආසයි හිතෙන්නේ නැද්ද ගෑණියෙකුට උනත්? ඒ තරම් ලොකුයි, ඒ තරම් ෂේප්, ඒ තරම් ලස්සනක් මම මේ ඉදිරියට දැකලා නැහැ. මේ සැරේ මම කෙල්ලගේ එක තැනක් දැම්මම ලස්සනට අත ගන්නවා මගේ ගෑණි අනිත් පැත්තෙන් අනිත් තැනට ලං කළා. ගෑණි මාර කෑදරයි කියලා මම මූණෙන් දැක්කා. ගෑණිගේ ඉඟි මැරුම් වලින් අර එම්මෙන් දැන් දෙන්නෙක් ඉන්නවා වග කියන්න. මයි ගෑණිත් මේ සැරේ අත තිබ්බා අනිත් තැනේට. ඒක ඇත්තටම දැන් මාව පිස්සු වැල්ලා ඉන්නේ. ඊට පස්සේ මයි ගෑණි මේ සැරේ අත ගන්න ගත්ත එක තමයි මයි ගෑණි කිව්වා මෙහෙම සැපක් කියලා. මං කිව්වා එහෙමයි කියලා. හරිද? ඒක ඇත්තටම හරි ලස්සනයි. මම කියවම ඉතින් මේ කෙල්ල දීගෙන හිටියා ඇත්තටම කිව්වොත් කමන්නේ නැද්ද කියලා ඇහුවා මයි ගෑණි. කමන්නේ කියලා මෙයාගේ නම කියලා කිව්වා. ඊට පස්සේ අපි දෙන්න ලස්සනට එයාගේ ටිකක් කියලා ඔහොම අත ගා හිටියා. කෙල්ල මේ ඇත්තටම ගොඩාක් අමාරුවෙන් හිටියේ වෙලාවේ ගොඩාක් හැංගින් එබිසිලා කෙල්ල ඇත්තටම දරාගෙන හිටියේ කොහොමද කියලා මම දන්නේ නැහැ. මටත් දරාගෙන ඉන්න බෑ. ඒකිට දරා ගන්නත් බෑ. මයි ගෑනිට දරා ගන්නත් බෑ. කොහොම හරි අපි දෙන්නගේ ඇඟවල දැන් කන තරමට දැන් ඇහිලා තියෙන්නේ. කොහොම හරි මම දැනගත්තා මේක සීමාව ඉක්මවා යනවා කියලා. මං කොහොම හරි නවත්තමු. අපි ගේමට යමු කියලා. දැන් මට ඕකේ. දැන් මට පේනවා. දැන් ඔක්කොම ඕකේ. දැන් අර කෙල්ලට ඇත්තටම ලැජ්ජාවක් නැහැ. කෙල්ල ඉඳගත්තා. දැන් හොඳ ලස්සනට ඇත්තටම ඉඳගත්තාට පස්සේවත් අඳුම ගානේ තන් දෙක සාමාන්‍යයෙන් යූස් කරපු තන් දෙයක් නකොල දන්නවන්නේ නේද? කඩා වැටෙනවා පල්ලෙහාට. මේක නම් ගලක් වගේ. ගලක් තිබ්බා වගේ. හෙල්ලෙන්නේවත් නැහැ. හෙල්ලෙන්නේ ඉතින් හෙල්ලුවොත් තමයි. හරිද? මං දන්නේ. ඇත්තටම කිව්වොත් මං දන්නේ. ඊට පස්සේ හරි මං කිව්වා අපේ ගෑණිට දැන් මං බලනවා මේක දැන් ගේම මට ඔළුවෙත් නෑ තරම්. මං කිව්වා අපේ ගෑණිට කරකවන්න කියලා. එයා බෝතලේ කැරකෙව්වා. බෝතලේ කැරකෙව්වා හැටියේ ඒක හැරුණේ මගේ පැත්තට. ඊට පස්සේ අර කෙල්ල දැන් උඩ පැන ඇඳ උඩ දඟල කෑ ගහනවා. මේක දඟලන අපෝ අරක උඩ වීසියනවා මේ ගෑණිට ඉස්සෙල්ලා. තන් දෙක. ඒ ගෑණිට දැන් ලැජ්ජාවක් නැහැ කිව්වා ඇත්තටම දැන් ගලවලා නම් ඉන්නවනේ ලැජ්ජාව මොකටද? හරිද? දැන් ඉන්නේ සාය පිටින් ඒ කෙල්ල. අපේ ගෑණි දැන් කලිසම ගලවලා. හරිද? එයා ඉන්නවා බ්‍රායික පිටින් කලිසම ගලවලා. මේ බ්‍රායිකත් වෙනගෙන මේ යට ඇඳුමත් වෙනගෙන අපි ගියේ අරකි දැන් උඩ බ්‍රායික ගලවලා. යට ඇඳුම පිටින් මම දැන් මට මතක නැහැ. මම ඉන්නවා බැනියම ගලවලා. හරිද? මගේ දැන් අවස්ථාව දැන් මම ඊළඟට ඉතින් කලිසම ගැලවුවා. කලිසම ගලවලා වීසි කරලා දැම්මා. මොන මගුලද දැන් කවුරුවත් ඇත්තෙත් නැහැ. මං කිව්වා මම නැගිටලා මම ලස්සනයිද කියලා. අපේ ගෑණි කිව්වා වෙන මිනිස්සු නැත්තම් කියලා. මට තේරෙයි. මට මතක් වුණේ ඇත්තටම අපේ ගෑණි hina වුණත් එක්ක ඒ වෙලාවේ. මොකද මේ ගෑණි මට වැඩිය හොඳ කෙනෙකු ආශ්‍රය කරලා තියෙනවා. දැන් මගේ අල්ලපුවත් ඒ මිනිස්සුගේ පොඩ්ඩක් හොඳයි ලස්සනට තියෙන එක ෂේප් එයාගේ දිගත් එක්ක. ඉතින් අපේ ගෑණිට ඒක මතක් වෙන්නේ නැති. වෙන නැත්තම් කියලා කිව්වා. ඉතින් මොනවා කරන්නද? මටත් ඉතින් වෙන නැත්තම් තමයි. මේ ඉන්නේ ඉතින් මේ කඳක් අම්බෝ මට දැන් ඒක දැන් ඔක්කොටම වැඩිය වටිනවා. හරිද? ඊට පස්සේ කොහමද මං කයෙක් ගලවලා දැම්මා. මං කිව්වා ඊටු එකක් ගලවලා දාන්නද කියලා. ඕ කියලා මේ අපි ගෑණි කිව්වා. ඊට පස්සේ කොහොම හරි අන්න අර කෙල්ල කැරගෙව්වා බෝතලේ. මගේ පැත්තටමයි ඒක. මොනවද දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? යට ඒක තමයි ඉතින්. මං කිව්වා මං අර කෙල්ලෝ මේ ගෑනු දෙන්න ඉස්සරහට ඇවිල්ලා කවුද ගලවන්නේ? කවුද ගලවන්නේ මගේ එක කියලා. ඊට පස්සේ අපි ගෑනු කිව්වා ඉතින් මම නම් ඉතින් ඕක ඉතින් කොච්චර ගලවලා තියෙනවද? ඔය ආසද කියලා ඇහුවා. ඊට අර කෙල්ල එන්න කියලා මට කතා කළා. ඕ බලන්න කොහෙද අමාරුව තියෙන්නේ කියලා ඇහුවා. මං කිව්වා ඉතින් අමාරුව නම් කවදාවත් හොඳ වෙන්නේ නැහැ. මෙතන තමයි අමාරුව ડોක්ටර්. බලන්න පුළුවන් ද මෙන්න මේක ගලවලා කියලා. එල්ල මගේ තට්ටම අල්ලලා මිරිකුවා. මිරිකන මෙහි අමාරුව නැද්ද? එහෙ අමාරුව නැහැ. එහෙ අමාරුව කිසිම අමාරුවක් නැහැ. මේ ඉස්සරහට ගියේ තමයි ડોක්ටර් අමාරුව තියෙන්නේ කියලා කිව්වා. කෝ බලන්න කියලා කෙල්ල. ඔන්න දැන් අම්මට දිලි මේ පොඩ්ඩක් උඩින් ටච් කරනවා. ඊට පස්සේ මිරිකුවා. අම්මට දිලි කෙල්ල කියනවා මෙතන නම් ටිකක් ගෙඩි ගහිලා වගේ කියලා. ජොකා අස්සෙන් කකුල් දෙක අතරින් හිමීසරේ උඩින් නෙවෙයි කකුල් දෙක අතරින් අත දානවා. අත දාලා උඩ රස්නේ ඉන්නේ. දැන් අම්මට කෙල්ල දැන් අල්ලනවා
දැන් මට තේරෙනවා මේ අල්ලන ඇඟිලි වලින්. කෙල්ල අල්ලලා කෝ බලන්න කියලා හොඳට මිරිකලා යෝකා අස්සෙන් එළියට ඇදලා ගත්තා. මේ ලස්සනට තියෙන්නේ ඈ පොඩ්ඩක් රතු මේ කෙල්ල දැන් පිටිපස්සට කළා මගේ ටොපාව. පිටිපස්සට කරලා පොඩ්ඩක් රතු පාට වෙලා තියෙනවා නේද? කෝ බලන්න අනේ පවුනේ මෙයා දුක් විඳිනවා කියලා හිමින් සැරේ යෝකා ගැලෙව්වා. කෙල්ල පොඩි සෙල්ලමක් දානවා බොලේ මේකේ මම හිතුවට වැඩිය පොඩ්ඩක් ඇක්ටිව් නේ මේ වැඩේට. හරිද? කෙල්ල යෝකා ගලවලා කෝ බලන්න මේ ළමයාගේ ලස්සන කියලා හිමින් සැරේ දැන් අත ගන්නවා. අපි ගෑණි hina වෙනවා හිමින් සැරේ. යකෝ කියලා අර කිල්ලිගේ නම කියලා මේකි මං හිතුවට වැඩිය මෝල්නේ. අයියෝ වානි දැන් මෝල් කරලා ගත්තේ කියලා අර කිව්වා. කොහොම හරි ඊට පස්සේ මේකේ අතගා ඉන්නවා. අතගා ඉඳලා හිමින් සැරේ මගේ ටොපා පස්සට කරලා එකක් දුන්නා. හරිද? මං කිව්වා එකක් නම් මදි. පස්සේ කියලා අපි ඒකි කියලා ඉඳගන්න ගේම කියලා කිව්වා. මං කිව්වා මට මතක නෑ. හරි පටන් ගමු. වැඩි දුර දිග යන්න හොඳ නෑනේ. ඔන්න ඊට පස්සේ පටන් ගත්තා. කැරකෙව්වා පාර දැන් ඉතින් මට මොනවද කරන්න දෙයක් නෑ. මට මේ ඉස්සරහට මගේ පැත්තට හැරෙන්න ඉතින් නටන්න තමයි තියෙන්නේ ඔක්කොම ගලවලා වනවන. හරි. දැන් ඉතින් ඊට පස්සේ මම ඒක හැරුණේ අපේ ගෑණිගේ පැත්තට කෙලින්ම දැන් ගලවන්න තියෙන්නේ. අපි ගෑණි දැන් එතන ඉතියේ බ්‍රා එක ගලවලා දැම්මා. අම්මට සිරි මයි ගෑණිගේ ලස්සන ඉතින් කොයිටඩියේ මට ලස්සන ඉතින් අමුතුවෙන් කියන්නේ නැහැ. මයි ගෑණිගෙත් ඇඟ ෂේප් පොඩ්ඩක් මට දැන් පේනවා පොඩ්ඩක් මේ පල්ලෙහාට එනවද මන්ද මොකද කී දෙනෙක් එල්ලෙනවද දැන් අර අපි අල්ලපුව ගෙදර අයියා තීපාර ඕක දැන් මසාජ් කරලා තියෙනවා. අර තේරෙන පොඩ්ඩක් පල්ලෙහාට ඇහිලා වගේ නැත්තම් මේක හොඳ ලස්සනට අර කෙල්ලගේ වගේම ලස්සනට හයියට තිබිච්ච එකක් මුලින්. දැන් පොඩ්ඩක් මෙයා වෙලා වගේ. මොකද මේක දැන් අර අල්ලපු ගෙදර අයියා කී පාරක් අල්ලලා නැද්ද කියලා හිතනවා මට සමහර වෙලාවට. හරිද? මේක මෙතන ලස්සනට තිබුණා ඊට ඉස්සර. දැන් කොහොම හරි පොඩ්ඩක් අවුල් වගේ. හැබැයි කමන්නේ ලස්සනයි. අර කිදියන් ගැලෙව්ව හැටි ඒකි බලනවා යකෝ මේක මේ ගෑණි කීක දිහා. හරිද? දැන් අර කිහිමින් සැරේ ලං වුණා මයි ගෑණිට. මයි ගෑණිගේ ලං වෙලා කෝ බලන්න මේ අපි යාළුවෝ දෙන්නා කියලා යකෝ අරකි කරපු වැඩේ අරකිගේ තන් දෙක දැන් ගෙඩිය වගේ තියෙනවනේ. මයි ගෑණිගේ තන් දෙකට ලං කරලා අර තනපුඩු දෙක එකට ගාවනවා ලස්සනට. මයි ගෑණි මරු අපි ගෑණිත් හොඳට අත් දෙකෙන් උස්සලා තනපුඩු දෙක හොඳට ඇතිල්ලනවා. ගිය මට යන්න තියෙනවා නම් මේ දෙක අතරට මම එහෙමත් කිව්වා. හරිද? ඊට පස්සේ කොහොම හරි ඒ සෙල්ලම එතන ඉවරයි. ඊට පස්සේ ඔහොම දැන් තව ඊට පස්සේ කැරකෙව්වාම දැන් මයි ගෑණි යට කොටසක් ගැලෙව්වා එකපාරක් ඇහිලා යට ඇඳුම. දැන් මම කෙළුවෙන් අන්තිම. දැන් අපි දෙන්නම දැන් හෙළුවෙන් අරකි විතරයි දැන් යට ඇඳුම ඇඳගෙන ඉන්නේ. ඊට පස්සේ එක අවස්ථාවක අවසාන අවස්ථාව ඇඳුම් වල අර කෙල්ලගේ පැත්තට හැරුණා නේද? හැරුණා. ගැලෙව්වා මයි ගෑණි. ඒක ඉතුරු කොටස අම්මට සිරි මවිල් ටික කපලා තියෙන්නේ ලස්සනට ෂේප්. ඒක හිටගත්තාම දැන් කකුල් දෙකේ කලව දෙක ඒවා දෙක හරි ලස්සනට ෂේප් එකට තියෙනවා. මවිල් ටික ලස්සනට තෙල් ගතියට තියෙනවා. අර ටික ලස්සනට කපලා බූසියට නැහැ. හොඳ ලස්සනට මවිල් ටිකක් තියෙනවා. දැන් මේ ගෙල්ල මගේ ඉස්සරහා අමු හෙළුවෙන්. හරිද? ඉපදිච්ච ගම ලස්සනට තීරුව ලස්සනට නිම්බේ ලස්සනට තීරුව තියෙනවා. ඒක වටේට මවිල් ටික ලස්සනට තියෙනවා. මේක ඇත්තටම කවියක් ලියන්න පුළුවන් නම් ලිව්වේ හැකි. ඉංග සුඟ ගත හැකි මිටින පස්ස ලොකුයි මේක නම් ඇත්තටම ග්‍රවුන්ඩ් එකක්. මේක විශාල ග්‍රවුන්ඩ් එකක්. මේක සෙල්ලම් කරන්න මම අද සීමා ලකුණු කරනවා කොහොම හරි අද රෑ. හරිද? මේක ඇත්තටම ලස්සන ග්‍රවුන්ඩ් එකක්. කොන්න දැන් ඒක දැන් ලස්සනට තියෙනවා.
කෙල්ල ඉඳගත්තාම මම බලා ඉන්නවා කෙල්ලට මම කකුල් දෙක ඈත් කරන්න කියලා හැමින් සැරේ කෙල්ල ඒ කිව්ව විදියටම කකුල් දෙක ඈත් කළා. දැන් මට හොඳට පේනවා. දැන් ඔක්කොම ඕපන් ලැජ්ජාව නැහැ. අර කියෙමින් සැරේ මට පේන්න දැන් මම කිව්වා පොඩ්ඩක් නංගි මට අනේ පොඩ්ඩක් කකුල් දෙක ඈත් කරන්න කී. හොඳ ලස්සනට කකුල් දෙක ඈත් කළා. අපේ ගෑණිත් හොඳට කකුල අල්ලලා ලං කළා. එක කකුලක් අර කෙල්ල මේ ඇඳ උඩින් තියා ඇඳට හිර කරගත්තා. දැන් මේක නිකන් ඕපන්. මේකි මට අපේ ගෑණි ලං වෙලා එක අතකින් හොඳට අත ගන්නවා. මේ ගියේ උඹ අත ගාලා හොඳට මේ ඈත් කළා තොල් දෙක. ලස්සනට පේනවා රෝස පාටට ඇතුළ. ලස්සනයි. ඒක ඇත්තරම ලස්සනයි. තලලු ගෑණියෙන්නේ. ඒ හරිය ලස්සනට ඒක වටේට සුදුවට ලස්සනට තියෙනවා. මවිල් ලස්සනට ෂේප් එකට තියෙනවා. තලලු විදියට සුදුවට ලස්සනට මහතට දන්නවනේ කටු පෑදිච්ච ඇඟවල ලොය ලස්සන නෑනේ. මේක මාර ලස්සනයි. හරිද? මහත් දුසයි මහතයි වැරහැලි වෙලා නෑ. මං කිව්වනේ දැන් මුලින්ම තන් දෙකෙන් පටන් ගත්තාම ඕ වගේ ඇඟක් ඉතින් ඉතුරු ටික කියන්න දෙයක් නැහැ නේද? මාර මේන්ටේනන්ස් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මං කිව්වා හරි මේ ගේම ඉවරයි. දැන් අපේ ඉතුරු ගේම මොකක්ද ඉතුරු ගේම? මං කිව්වා ඉතුරු ගේම තමයි මොකද්ද? මම කිව්වේ එම් එකට පින්පොම් බෝලේ දැමීම. ඒ මොකද්ද ඒ? මයි අපි ගෑණි ආරෝ. මං කිව්වා හරි. ඔයගොල්ලෝ ඔය දැන් ඉන්න විදිහ තියෙනවානේ. හරිද? ඔයා පොඩි උදව්වක් කරන්න වාගේ යාළුවට. කකුල් දෙක ඈත් කරන්න. හරිද? පොඩ්ඩක් ඒකට පළල් කරගන්න. ඔයා මේ අපේ මයි ගෑන්ට කිව්ව මං කෝ දැන් ඔය ඉන්න විදිහට පොඩ්ඩක් මේක මේ තොල් දෙක ඈත් කරන්න කියලා. අරකි දැන් hina වෙනවා. මාර ලස්සනයි ඈ. ඒක කිව්වා මම ඒක කරන්න කවුරුවත් ඕනේ. දැන් ඒකේ හිමීතරේ කකුල් දෙක ඈත් කළා. මේ තොල් දෙක ඈත් කළා. දැන් මේක පොඩ්ඩක් දැන් වල වගේ පේනවා. හරිද? මම මුලින්ම ඈතට ගිහිල්ලා බෝලේ වීසි කළා. වැදුනා නැහැ. මම ඊට පස්සේ කෙල ටිකක් ගාලා බෝලේ ඒක මම පොඩ්ඩක් ළඟට ගියා. මේක ගේමක්ම නෙමෙයි ඇත්තරම පොඩි සෙක්සි ගතියක් තියෙන පොඩි සෙල්ලමක්. ඉතින් මම ළඟට ගිහිල්ලා වීසි කළා. දෙවනි පාරත් හරි ගියේ නෑ. ඊට පස්සේ මගේ ගෑණි කිව්වා නෑ දැන් මගේ අවස්ථාව මගේ chance එක. ඊට පස්සේ අපේ ගෑණිත් ඇහිලා ඒ කෙල්ල ටිකක් ගාලා මම ඊට පස්සේ කෙල්ලගේ අකුල් දෙක අල්ලගෙන හිටියා ඒක ඈත් වෙනකන්. ඒ කිව්වා මගේ අත් දෙක රිදෙනවා කියලා. ඊට පස්සේ මම තමයි ඊට පස්සේ වෙල්ලගේ අර තොල් දෙක මේකේ ඈත් කරගෙන හිටියේ. අපේ ගෑණි වීසික අප්පට සිරියේක ඇලුනා ගිහිල්ලා එතන. ඒක තමයි මම බලාපොරොත්තු වෙන ගේම් එක. ලස්සනට දැන් ඒක ඇලුනා. ඊට පස්සේ මම කිව්වා හරි ඒ ගේම් ඉවරයි වාදිනු. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? ඊට පස්සේ අපේ ගෑණිත් එක්කත් මේ මොයි ගේම කළා. හරිද? දැන් මගේ ගෑණිගේ විස්තර කියන්න වෙන්නේ මට අර ගෑණිගේ විස්තර තමයි මම මේ කියන්නේ. ඒකෙත් ඒ වගේම මමද කොහෙද ඒක දිනුවේ? මම ඒක දිනුවේ. ඒ බෝලි වීසි කළා ඒක ගානට මම එම් එකට දැම්මා. අර කී ඒක අල්ලගෙන හිටියා පළල් කළා. අපේ ගෑණිගේ. ඊට පස්සේ තිබුණේ මම කිව්ව ගේම තමයි වේගෙම්ම කිරි කෑමේ තරඟය. කිරි කෑම මොකද්ද? මම ගෙනාවනේ කිරි හැටි දෙක මුලින්ම මම ඕක තමයි ප්ලෑන් කළේ. කිරි හැටි දෙක ගෙනහලා මුලින්ම කිරි හැටි දෙක මම කිව්වා අර කෙල්ලන් නිදා ගන්න කියලා. ඒ කෙල්ලගේ දැන් ලොකුවට තියනවානේ ඇත්තම කිව්වොත්. හරිද? ලස්සන දැන් නිදාගත්තාම පොඩ්ඩක් ඒත් ඕක අපේ ගෑණි කියන පොඩ්ඩක් පැතලි වෙනවා. මේක නිදාගත්තාම මේක පැතලි වෙන්නේ නැහැ. ටිකක් අමාරුවෙන් ඊට පස්සේ මම කරපු වැඩේ දැන් තන් දෙක තියෙනවානේ. තන් දෙක ලස්සනට ගෙඩියට තියෙනවා. මම කරපු වැඩේ කිරි හැට්ටිය රස දාලා කිරි ටික අරන් අංගව පොඩ්ඩක් අවසානයේ නාගන්න වෙයි. හරිද? මේ තනේ උඩ ටික වැඩිපුර තියෙන වටේට ගෑවා. ගාලා උඩ ටිකේ ලස්සනට තිබ්බා. ඊට පස්සේ අනිකේ කෙල්ලගේ අනිත් තව කිරි හැට්ටියක් ගෙනාවනේ. ඒකේ මේ ටිකක් උඩින් තිබ්බා ඒ හා සමානවම. ඊට පස්සේ ගේම පටන් ගත්තා. හරිද? දැන් මයි ගෑණි එක පැත්තකින් දැන් කිරි කාගෙන යනවා. මමත් අනිත් පැත්තෙන් කිරි කෑවා. විනාඩි 5ක් විතර කෑවා. දැන් මයි බඩත් පිළිලා. කිරි කාලා. අවසානයේ තමයි මරු. දැන් වටේ කිරි ටික තියෙනවා. මම කරපු වැඩේ එමි සැරේ ලේව කනවා. ඊට පස්සේ හොඳට උරනවා.
ඇත්තටම කිව්වොත් කිරියනවද කියලා හොයාගන්න බෑ. දැන් වටේ කිරි තියෙනවා මේකකින් කිරියනවද අරකින් කිරියනවද කියලා හිතා ගන්න බෑ. හොඳට උරලා මයි ගෑණි දැන් අවසානයේ මට පේනවා එහා පැත්ත හොඳට සූප් කරනවා. අරකි කරන වැඩේ දැන් මේ වැඩේ දැන් අවසානයේනේ. හරිද? අරකිගේ ඇඟිලි මේ අරකි මයි ගෑණි කරපු වැඩේ අරකිගේ දැන් මේකින් මේ පැත්තට මගේ අත දාලා දෙමින් සැරේ මගේ කැංගිල්ලක් අස්සට එබුවා. මම කරපු වැඩේ හිමින් සැරේ එයා මේක හොඳට ටච් කරලා මේවා කරන දැන් කෙල්ල ආයින කට අරගෙන S2 උඩ ගිහිල්ලා හරිද මේක දැන් ඒකේ දැන් දූපු ප්ලේ ග්‍රවුන්ඩ් එකක් හදලා දුන්න ප්ලේ ග්‍රවුන්ඩ් එක මමයි මයි ගෑණි දෙන්නත් එක්ක දෙපැත්තේ ප්ලේ කරනවා. මම දෙන්න ඊට පස්සේ මම හොඳට කේකේ හොඳට කට අරගෙන හොඳට කෙඳිරි ගානවා මම හොඳට ලෙව කාලා ඒකේ හොඳට කිරි ටික දැන් කිරි තිබුණාද කියලා හොයන්න නැහැ එතන. ඒ වැඩේ අපි දෙන්න විනාඩි 20ක් විතරවම කළා. ඒකේ හොඳට ෆන් එකක් ගත්තා. අපිත් හොඳ ෆන් එකක් ගත්තා. ඊට පස්සේ ටිකක් වෙලා මමයි මයි ගෑණි හොඳට ඒකිය බදාගෙන දෙපැත්තේ නිදාගත්තා. මම හිමින් ඉන්න ගමන් තාත්තා ගානවා. අරකි ගැංග අත ගානවා. මම හිමින් සැරේ මම කිස්සෙකුත් දුන්නා. හරිද? අපේ ගෑණි නම් පණ ගිහිල්ලා වගේ කියංග උන් නිදාගෙන හිටිය ලස්සනට මට පේනවා අපි එහෙමගේ මේ තන හොඳට අරකිට හොඳට තද වෙලා හිර වෙලා අරකිත් මාර ෆන් එකේ දැන් ඒ හොඳට තද කරගෙන ඉන්නවා දැන් කට්ටියත් එක්ක කොහොම ඉඳලා ඊට පස්සේ මං කිව්වා අම්මෝ දැන් නම් පොඩ්ඩක් මාසි ගියා ඊළඟ ගේම් එකට ලෑස්තිද හරි ඊළඟ ගේම් එක තමයි වඩ අන්න ඒ වෙලාවේදී බෙල් කරනවා එහෙනවා බැලින්නම් අර ගියේ මලය ඇහිලා දැන් 11 විතර වෙලා හරි මලය ආවා අර කිටක් ගාලා නුඹ දාගත්තා මොනවද නෝන ගන්නට අපිත් ටට්ටක් ගාලා නුඹ දාගත්තා එළියට ගිහිල්ලා අර ගි මලයව පිළිගත්තා පිළි අරන් දැන් කන්න දීලා මල්ලි කොහමද අර මේ කියලා දැන් මේකෙත් පොඩ්ඩක් නිකන් මන්ද මෝල් වෙලා වගේ මොකක් හරි අර කිට අර මිනිහට තේරෙනවද දන්නේ නැහැ දැන් මේකම තේරෙනවනේ කාලයක් තිස්සේ ඉඳලා මේ වගේ දෙයක් වුණාට පස්සේ පොඩි ගතියක් තියෙනවනේ මටත් ඉතින් බසකත් හිතුණා මේක මොකක් හරි වෙයිද නැහැ කියලා. කොහොම හරි වැඩේ ෂේප් අරක කෑවා. කාලි ඉවර වෙලා මොනවද අනේ ඔයගොල්ලෝ කර ඉන්නේ කියලා මොකක් හරි ඇහුවා. අපි මේ පොඩි සෙල්ලමක් කර හිටිය ඇතුලේ. ඊට පස්සේ මේ අපිටවත් යන්න බැයිද ඔය සෙල්ලමට කියලා මලයා කිව්වි. මරුනේ අපෝ මේක. hina වෙවි ආපු විදිහට මේකත් දැනගෙන මට පේන්නේ මලයයි අක්කණ්ඩි ගෙදර ඉන්න ගමන් නිකන් ඉඳලා නෑ වගේ දෙන්නම බැඳලා නෑ ගෙදර ඉන්න ගමන් නිකන් ඉඳලා නෑ වගේ මේ වගේ දෙයක් ඕපන් කතා කරන්න මලයත් ආපි කාමරේට දැන් පිරිමි දෙන්නයි ගෑනු දෙන්නයි මරු ආවා දැන් මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ ගේම පටන් ගත්තා හරිද මේ මං කිව්වා අපි කීප ස්ටෙප්ස් කීපයක් පැනලා තියෙන්නේ මලයා. ඔයා මේ ගලවලා එන්න කියලා. දැන් මයි ගෑනිට මේක අලුත් දෙයක්. අර මලයාගේ එක දැකලා තිබුණේ නෑ ඇත්තම කිව්වොත්. අර මරු අමු හෙළුවෙන් ආවා නේද? කිසිම ලැජ්ජාවකුත් තිබුණේ නෑ මිනිහාගේ මූණේවත්. අපේ ගෑණි නිකන් පිස්සු වැටිලා වගේ. දුවගෙන ගිහිල්ලා මම මෙයාගාව කියලා වාඩි වුණා. මං කිව්වා ඕකනේ ඉතින් හැමදාම වෙන්නේ අමුතු දෙයක් නෙමෙයි මට කියලා මම කරපු වැඩේ අර ටිකේ පැත්තට හිමී සැරේ මාරු වුණා. දැන් ෂෙයා වෙලා අපි දෙන්න කොහොම හරි ෂෙයාරින් වැඩේ දැන් පටන් ගත්තා. අර ගේමත් ඉවරයි දැන් ෂෙයාරින්. ආගේ ගෑණි දැන් අරෝගේ මූ ඇඟ අත ගානවා දැන් අරකට එළියනේ අමු හිලුවෙන් එමිසරි අර කියන මිනිස්සරි ඉන්න ගමන් අර කත ගානවා අරෝ කරපුවනේ මෙතන මේ ඇඳේ නිදාගත්තා දැන් අරක ඉස්සිලා තියෙනවා අපේ ගෑණි හොඳට අත ගානවා මට පේනවා දැන් අර රතු වෙලා ඒකගේ මටත් පොඩි ආසාවක් ආවා මමත් ළඟට ගිහිල්ලා මලයා ගාවට ගිහිල්ලා මල්ලි ඔබගේක මගේකට වැඩිය ලස්සනයිනේ මේ ගෑණි හුවා ඒක දැන්ද තේරෙන්නේ කියලා මම කිව්වා ලස්සනයි නේ කියලා මම පොඩ්ඩක් ඔයා මයි ගෑණි හුවා ආසද කියලා අත ගන්න
මං කිව්වා කෝ බලන්න කියලා ලස්සන මම අතට ගෑව පොඩ්ඩක්. ඒක ඇත්තටම කිව්වොත් මාර ලස්සනයි. මොකද මමත් මේ ෆීල්ඩ් එකේ චුට්ටක් හිටියනේ නේ ඉස්සෙල්ලා කතා බැලුවොත්. ඒක ඇත්තටම මාර ලස්සනයි. මයි ගෑණි ආස වෙන එක පුදුමයක් නෑ. ඒක ඇත්තටම මාර දිගයි මාර ලස්සනයි. මම හිමීසරේ අත ගෑවා ඊට වැඩිය එහාට ගියේ නෑ. මොකටද මට තව කෙල්ලෙක් ඉන්නවා දැන් මේ වෙලාව. මම ඒකට ආසයි දැන් මේ වෙලාවේ. මම පස්සේ මලයා ගැන බලා ගන්නම්කෝ. මම ඒකටත් ආසයි. හරිද මම දැන් ඊට පස්සේ අර ගිගාවට ගියා. ගිහිල්ලා මම දැන් ගෑණී මිනිහයි වගේ තව ආයිත් ඒකිට නම් තව මිනිස්සු ඕනේ දැන්. මම එයාත් එක්ක හොඳ ලස්සනට දෙනවා හැපි හිටියා. ඊට පස්සේ මං කිව්වා අපි ඉදුරන් ගේම පටන් ගමුද? හරි. ඊළඟ ගේම තමයි වැඩිම වේලාවක් වැඩිම වේලාවත් කට ඇතුලේ දාගෙන සිටීම. තේරෙනවද ඉතින් කිව්වහමනේ. ඒකිටත් දෙකි ගෑනු දෙන්නම දන්නවා වැඩි. හරි පටන් ගත්තා. නැගිට්ටා මිනිස්සු දෙන්නම. හරිද? දැන් ඉතින් ෂෙයා වෙච්ච විදිහට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නේ මයි ගෑණි අර කකාව මම මෙයාට ගෑණිගේ යාළුවට. හරිද? මයි ගෑණිගේ යාළුවා හිමීසරේ පස්සට කළා කට ඇතුළට දාලා දැන් දන ගහගෙන ඉන්නේ. මයි ගෑණිත් ඉඳගෙන කට ඇතුළට දාගත්තා. දැන් අපේ ගෑණි කට පිරෙන්නම ගෑණි කොහොම හරි ඇතුළටම දාගත්තා. ඇතුළට දාලා ඔහොම ඉස්සරහට ගත්තා. ඉස්සරහට කෙල ගාලා මට පේන්න හොඳ ලස්සනට ඒක තියෙනවා ඈ. කෙල බේරෙනවා ඒක කෙල නාවලා ඒක දැනටම. හරිද? ඊට පස්සේ අරකිත් ඇඩියේ නෑ. මමත් අරින්නේ නෑ කියලා අරකිත් ඇතුළට දාලා ඔහොම එළියට අරන් අල්ලි මගේ වැඩ කොහොමද කියලා ඇහුවා. හරිද? අරුව කිව්වා ඉතින් අක්කාගේ වැඩ මම දන්නවනේ කියලා. කොහොම හරි ඊට පස්සේ ඔහොම ඔය ගේම් පටන් ගත්තා. ඇතුළට දාගෙන ඉන්නවා. හරිද? කීප පාරක් එක එක මල විකාර කරලා සෙල්ලම් කර කර ඉඳලා ඕක ගේමක් නෙවෙයි ඉතින් ඒ දන්නවනේ. විකාර කර කර ඉඳලා කොහොම හරි අවසානයේදී කොහොම හරි වැඩිම වෙලාවක් හිටියේ මගේ අපේ ගෑණිගේ යාළුවා. මොකද මයිගේ චුට්ටක් පොඩි හින්දා යාට පොඩ්ඩක් ලේසි අරකිට පොඩ්ඩක් අමාරු වුණා. මොකද අර කිව්වා පස්සේ මේ උගුරේ වදින තරමට දිගයි කියලා. ඉතින් අමාරු වෙන කහන දෙයක් යන්නේ. කොහොම හරි අවසානයේදී අපි ඔක්කොම එදා උදේ එනකම්ම ඇඳේ කට්ටිය ඇඳුම් නැතුවම නිදාගත්තා. මයි ගෑණි අරයත් එක්ක මේ යාළුවගේ මල්ලිත් එක්ක නිදාගත්තා. මම මෙයාත් එක්ක නිදාගත්තා. කිසිම ප්‍රශ්නයක් නැහැ. උදේ හෙළුවෙම අපි කට්ටියම ගේ ඇතුලේ දොරවල් වහලා තේ බීලා කට්ටිය ආය හොඳට කතා බහ කර කර ඇඳුම් ඇඳේ නැහැ. ඇත්තම කිව්වොත් කට්ටියට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕපන් මටත් දැන් මුතු දෙයක් නෙවෙයි යාගෙන ඇඟ මේ මගේ ගෑණිගේ යාළුවගේ මාර ලස්සනයි. ඒක ඇත්තම කිව්වොත් ආයිසරයක් යන්න ඕනේ. කොහොමත් දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. මට තනියම උනක් ගිය හැකි. ඒක නම් ඇත්තටම මාර ලස්සනයි. පළවෙනි පාරෙන් අතාරින්න බෑ. මම දෙවෙනි පාරේ යනවා. ඔන්න ඕකයි ඉතින් එදා වෙච්ච කතාව. අපි ඊට පස්සේ පහුවෙනිදා උදේ පාන්දර ආවා. ඊට පස්සේ දවස් ඉතින් ලස්සන අතීතයක් සහිත අත්සන චිත්‍රයක් නැවුණු අනාගතයක් ඉතුරු කරමින් වැඩේ අවසන් කළා. අනාගතයේදී තවත් කතාවක් බොහෝ දුරට වෙයි. මම ඒක ඔයගොල්ලන්ට කියන්න. එතකන් සුබ අනාගතයක්. ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. අපි ගැනත් හිතන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. බයි.